සීනයක් වගේ ජීවිතේ මාගේ මොනවා පිළිගත් මගෙන් මිදුනේ නේද වල අන්තයක් නොදුටු පෙනිදාසියක් අද සෙනසුරාදා. ඉතින් අද මේ උදෙන්ම මම යන්නේ. අද මට උදෙන්ම ක්ලාස් එකක් තියෙනවා. ඉතින් මයි මගේ යාළුවයි අද උදෙන්ම මේ ක්ලාස් යන ගමන් තමයි ඉන්නේ. එනව නේද මගේ කෝලන් ටික කැමරාව ඉස්සරහා තියෙන. මොනවා පිළිගත් ලොකු දෙයක්. මගේ යාළුවා හිතන් ඉන්නේ මම මේ යදි ෆොටෝ එකක් ගන්නවා කියලා. හැබැයි මම මේ වෙලාවේ ගත්තේ වීඩියෝ එකක්. ඉතින් මට ක්ලාස් ගියපු වෙලාවේ මුකුත්ම වීඩියෝස් ගත්තේ නැහැ මම. මොකද ක්ලාස් එක ඇතුලේ ෆෝන් එක යූස් කරන්න බැහැනේ. ඉතින් මම ක්ලාස් ඉවර වෙලා එන ගමන් බුක් ෂොප් එකකට ගිහිල්ලා මට print outs ටිකක් ගන්න තිබ්බා. ඒ ටිකත් අරගෙන දැන් මේ සුපර් මාකට් එකට යනවා මට චූටි බඩු වදියක් ගන්න. බඩු වදියක් කිව්වට ඉතින් මෙතෙන්ට ගිහිල්ලා ගත්තේ චූටි කඩචෝරු ටිකක් තමයි. ඉතින් ඒ ටිකත් අරගෙන මායි මගේ යාළුවයි ගියා කන්න. දැන් ඉතින් මේ කාලා හැම අපි ආපහු ගෙදර එනවා. මේ වෙදි නම් වෙලාව 12 පහු වෙලා තිබුණේ. හරක ඔයා පොඩ්ඩක් දන්නද වීඩියෝ එකට අනි හලෝ ඉන්න මං ඉක්මනට වරෙන් දුවන්න ඔය ඌ නැගිට්ටොත් එහෙම ඉවරයි හොරෙන් ඉතින් දැක්කද මගේ මෝඩ වැඩක්. අපි බස් එකෙන් බැහැලා තව චුට්ට දුරක් අපේ ගෙදරට එන්න පයින් එන්න ඕනි. ඉතින් ඒ එන පාරේ හරකෙච්චට ගහලා තිබ්බා. ඉතින් මගේ යාළුවා මාව දාලා ගියා. නේද වල හායි කියන්නේ හායි යා මහ කැත විදිහට හායි කිව්වේ එතද ලස්සන කියලා නම් බැලුවේ නැහැ ඉතින් හායි කියන්නේ චීරි අර හලෝ ඉස්සර කාලේ මේ කතාවල එන්නේ අර චීරි බෝතලේ අර මීම තියාගෙන අයිටි එන්නේ කියනවා චීරි බෝතල මෙතන නම් ළමයි මට මේ බෑග්ග්‍රවුන්ඩ් එකේ වොයිස් එක ඒ විදිහටම තියන්න බෑ. මොකද මෙතන මේ මගේ යාළුවා කියන දේ මට ඒ විදිහටම තියන්න බෑ. මම ඒකයි එතන වොයිස් එක අයින් කළා මගේ වොයිස් එක අහන්න දුන්නේ. තාමනේ හල සින්දුවක් කියන බන්නා මගේ නුඹ හින්දා මං අපි දාජි මොකද මල් මට හිමි නේද අපි කිව්වේ සින්දුව මොකද්ද මම නේද අපරාධ අද ටික්ටොක් චැනල් තිබ්බ වෙලා නැහැ හලෝද පරක් වුණා වැඩි අද පුරන්දු සිය ගණනක් ඒ පොගානද අනි අම්මා මම ඉරිද්දා Oh my god! Wow! දැක්ක නේද මගේ යාළුවාගේ දායන හැකියාව. එයා මට මේ ටික දාන්න එපා කිව්වා. හැබැයි මම මේ ටික දැම්මා. හෙළ ළමයි කොහමද ඔයාලට? මම දැන් තමයි ගෙදර ආවේ. දැන් වෙලාව 12:40යි. අද ටිකක් පරක් වුණා. මොකද අද මයි මගේ යාළුවෝ කට්ටියකුයි ගියා කන්න. අපි දැන් ගොඩේ දවසක ඉඳන් කතා වෙලා ඉඳියේ කට්ටියත් එක්ක යමු කියලා මොනා හරි කන්න. ඒත් ලබන සතියන් ඊළඟ සතියන් කිය ඔහොම කල් දදා ඉඳිය කොහොම හරි යන්න උනේ නැහැ. ඉතින් අද අපි දී සතිය කතා වුණා අද අනිවාර්යයෙන්ම යනවා කියලා. ඉතින් මායි මගේ යාළුවෝ ටිකයි අද ගියා කන්න. ඉතින් ඒ නිසා අද පොඩ්ඩක් පරක් වුණා. තව මම බඩු වදියක් ගන්න ගියා. ඒ නිසා අද මගේ අවුට්ෆිට් එක තමයි මේක. ඒක මට නම් ලස්සනයි. Nice. ඔයාලට කොහොම වෙයිද දන්නේ නැහැ ඉතින්. මම ඉතින් කොහොමත් කැතයි. උපන් කැත යවන්න බෑනේ ළමයි. දැන් අපි බලමු මම මොනවද ගෙනාවේ කියලා.
බෙයාස්ලා දෙන්නෙක් ඉන්නවා. ඒක මාර කියුට්. මම චුට්ටක් අඩු වෙනා ළමයි මට හරිම මහන්සි. ඉතින් දැන් බලමු මම මොනවදද ගෙනාවේ කියලා. මහා ලොකු දෙයක් නෙවෙයි ළමයි. මම මුලින්ම ගත්තා ඕට්ස් පැකට් එකක්. මේක කෙලොග්ස් රෝල්ඩ් ඕට්ස් කියලා තමයි තියෙන්නේ. එතනින් ගියාම ෆ්‍රෙෂ් මිල්ක් දෙකක් ගත්තා. ඊට පස්සේ සබන් තැල්ලක් දෙනවා. සබන් ගෙදර ඉවර වෙලා. ඉතින් ඒ තමයි සබන් තරගා. මට ගත්තේ මම මෙන්න මේකට විතරයි. අපි දැන් මේක ෆ්‍රිජ් එකට දාමු. ඉතින් මම මෙන්න මේ දේවල් ටික විතරයි සුපර් මාකට් එකට ගිහින් ගත්තේ. හැබැයි මේ චූටි දේවල් ටික ගන්නත් මට පැය භාගයක් විතර ගියා. මොකද මායි මගේ යාළුවයිනේ ගියේ. ඉතින් අපි ඒකේ වර්ධන ඒවට විහිළු කර ওই විදිහට ඉතින් ටිකක් වෙලා ගියා. ඒ ටිකත් අරගෙන එන්න. මෙන්න බලන්න guys අපේ ගෙදර තියෙන විදිහ. ඉතින් උදේ ඉඳන්ම ගෙදර කවුරුත් ඉඳියේ නැහැනේ. මම දැන් තමයි ආවේ. අපේ අම්මිත් වැඩ, තාත්තිත් වැඩ. ඒ නිසා ඉතින් ඔක්කොටම කලින් පොඩ්ඩක් ගෙදර අස් කරලා දාලා අපි බලමු මොකද්ද වෙන්නේ කියලා. අදහස් මම පොඩි වැඩකුත් තියෙනවා මට. මම දැන් ගෙදර පොඩි ළමයින්ට 2 වසරයි 3 වසරේ ළමයින්ට ටියුෂන් ක්ලාස් එකක් කරනවා. ගෙදර මම මේ vlog එක රෙකෝඩ් කරන්නේ ඩ්‍රීම් ස්ටාර් ෆයිනල් තිබුණ දවසේ. ඉතින් මම ඒක බලද්දි ගත්ත චූටි වීඩියෝ ක්ලිප් එකකුත් ඇඩ් කළා මේ vlog එකට. ඉතින් අද ඉරිදා දවසත්. ඉතින් අද කට්ටියම ගෙදර ඉන්න දවසක් නිසා චුට්ටක් උදේ වෙනකන් නිදාගත්තා. ගිය දවස් ටිකේම මම ටිකක් වැඩ වැඩි වෙලා තිබුණා. මට උදේ වෙනකන් නිදාගන්න ටයිම් එකක් හම්බුනේම නැහැ. ඉතින් අද ටිකක් නිදාගත්තා. අදත් මට ක්ලාස් තියෙන දවසක්. ඉතින් දැන් නැගිටලා මම මුලින්ම වොෂ් එකක් දාලා මගේ ස්කින් කෙයාර් ටික කරන්න තමයි හදන්නේ. මම අලුතෙන් සීරම් එකක් ගත්තා මගේ මූණට. ඉතින් ඒ සීරම් එක දැන් මම යූස් කරන්න අරගෙන තාම දවස් 5ක් විතර වෙන්නේ. ඉතින් ඒකේ රිසල්ට් එකක් කියන්න හරියටම බෑ. බට් මට ඒක හිතෙනවා හොඳයි කියලා. ඉතින් ටික දවසක් යූස් කළා. ඔයාලටත් මම කියන්නම් මම මොකද්ද යූස් කරන සීරම් එක කියලා. ඉතින් අපි දැන් ස්කින් කෙයාර් ටිකක් කරගෙන ඉක්මනටම යමු උදේට කන්න මොනා හරි හදාගන්න. හෙලා ළමයි කොහමද ඉතින්? දැන් වෙලාව උදේ 9:40යි. ඉතින් දැන් තමයි මම උදේට කන්න හදන්නේ. අද ගෙදර නම් වියලා තියෙන්නේ බත්. මම ඉතින් බත් කන්න අද ඕට්ස් ටිකක් හදාගන්න තමයි හදන්නේ. ඉතින් මට හිතුණා අද මම කොහොමද ඕට්ස් හදාගන්නේ කියලා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ඉතින් අපි බලමු. ඉතින් ඕට්ස් හදන රෙසිපීස් ගොඩක් තියෙනවා. ඒත් අද මම ඕට්ස් හදාගන්නේ ඕට්ස් මට ඇති ප්‍රමාණයට අරගෙන ඒක කප් එකකට හරි බෝල් එකකට හරි දාලා ඒකට ෆ්‍රෙෂ් මිල්ක් දානවා ඕට්ස් ටික වැහෙන ප්‍රමාණය වෙනකන්. ඊට පස්සේ ඒක මිනිත්තු 2ක් 3ක් විතර අර ඕට්ස් ටික හොඳට පෙඳිනකන් වහලා තියනවා. වහලා තියලා ඉවර වෙලා ඒකට කෙසෙල් ගෙඩියකුයි යෝගට් එකකුයි දාලා තමයි අද මම කන්නේ. හැබැයි මේකට කෙසෙල්ම විතරක් නෙවෙයි ස්ට්‍රෝබෙරි, බෙරිස් වගේ අඹ ඒ වගේ පළතුරුත් මේකට එකතු කරගන්න පුළුවන්. තව රට ඉඳි කසකස ඇට එහෙම නැත්නම් චියා ඇට ඒ වගේ දේවලුත් එකතු කරලා මේ ඕට්ස් එක හදාගන්න පුළුවන්. තව මී පැණිත් එකතු කරගන්න පුළුවන්. බට් මම අද හදාගත්තේ යෝගට්ුයි කෙසෙල් ගෙඩියකුයි දාලා විතරයි. ඒක ඒ විදිහටත් රසයි. ඒත් ඕට්ස් හදන ගොඩාක් රෙසිපීස් තියෙනවා.
මම මේ ඔයාලත් එක්ක ෂෙයා කරගත්තේ මම අද ඕට්ස් එක හදාගත්ත විදිහ. ඉතින් කැමති කෙනෙක්ට මේ විදිහටත් හදලා කන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ මම අද හදාගත්ත ඕට්ස් එක. ඉතින් දැන් මායි අම්මයි අදත් මට ක්ලාස් නිසා ක්ලාස් යන්න පාරට ආවා. අද මම ක්ලාස් යන්නේ අම්මිත් එක්ක. මොකද මටයි අම්මටයි දෙන්නටම බඩු වගයක් ගන්න තියෙයි. ඒ නිසා අම්මත් එක්ක තමයි අද මම ක්ලාස් ගියේ. ක්ලාස් එකේදීත් මම සුපුරුදු විදිහටම වීඩියෝස් මුකුත් ගත්තේ නැහැ. ඉතින් දැන් මේ ගෙදර ඇවිල්ලා අපි කට්ටියත් එක්කම කියෝ ඉව්වා. මම නම් ඉතින් අපේ චූටි කුකුව චුට්ටා හොරතල් කර ඉඳියා. එයාට වද ටිකක් දීදී. ඉතින් මේ විදිහට තමයි මගේ වීකෙන්ඩ් එකේ දවස් දෙකක් ගත වුණේ. ඉතින් මම මේ vlog එක මෙතනින් end කරනවා. තවත් දවසක ලස්සන vlog එකක් අර ඉක්මනටම එන්නම්. ඉතින් එතකන් සතුටින් පරිස්සමින් ඉන්න. bye.